හයි මේ තියෙන්නේ නුවරලි බ්ලොග් එකේ 4 වෙනි කොටස. දියාල්ලක් තමා බලන්න යන්නේ. දියාල්ල මොකද්ද කියලා පුළුවන් නම් බලන්න කලින් ගෙස් කරන්න. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. Hi guys. අපි ගියාද ඩාන්සියෙන් බලන්න. ඔයාලට කියන්න මාරම ලස්සනයි. දියාල්ල බලන්න යන්න තියෙන පාර නම් කියලා වැඩක් නැහැ. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඒ පාර දෙපැත්තේ තියෙන කඳුවලිනුත් සමහර දියාලි කඩාගෙන යටනවා පේනවා. ඒව නම් ඉතින් මොනවාද කියන්න දන්නේ නැහැ. ඉතින් අපි අද බලන්න යන්නේ පූඩලුවේ තියෙන ලස්සනම ලස්සන දියාල්ලක්. ඉතින් දැන්වත් ගෙස් කරන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ දියාල බලන්න තේවතු ගොඩක් නැත්තින් ලස්සන කඳුපන්ති අතරින් තමයි ඉතින් යන්න තියෙන්නේ. මම නම් ගියපු පළවෙනි වතාව. ඉතින් අද අපි 6 දෙනාම මේ දියාල බලන්න ගියා. ඔය තියෙන්නේ මොකක් කියලාද හිතන්නේ? ඔව් ඩාන්සියෙන් දියාල. ඉතින් මාරම ලස්සනයි. ඔයාලා ඩාන්සියෙන් බලලා තියනවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන ළමයි මාරම සීතලයි. ඒ කියන්නේ අර හිරිකඩ වගේ එනවා. අනිත් එක අපි ගියපු දවසේ වතුර ගොඩක් තිබ්බා. අතන තියෙන කෝවිල නම් එදා වහලා තිබ්බේ. මොකද අපි යනකොට ගොඩක් හවස් වෙලා. හවස 3ට විතර ඇති. මාරම ලස්සනයි. ඔයාලා මෙතන ෆොටෝස් වීඩියෝස් ගන්න නම් ටිකක් පරිස්සමින් ගන්න. මොකද පාරේ සමහර වෙලාවට වාහන යනවා. එතකොට දැක්කේ නැත්තම් එහෙම ඇක්සිඩන්ට් එකක් වුණත් වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් පරිස්සමින් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න. ඔයාලට කියන්න මෙන්න මේ වීඩියෝ ක්ලිප් ටික ගන්න අපි මාර විදිහට දුකක් ඉඳා. මොකද සමහරවිට පාරේ වාහනවලුත් යනවා. ඒ හින්දා ඒක ලැජ්ජයිත් එක්කනේ කොහොම හරි අපිට ලස්සන වීඩියෝස් ටිකක් නම් ගන්න පුළුවන් වුණා. ඔයාලා මෙන්න මේ මලේ නම දන්නවනම් ඒකත් කමෙන්ට් එකක්